පාටකුරුල්ල කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ කෙවින් දැන් ඇවිත් ඉන්නේ නිම්නාවිගේ ගෙදර. ඉතින් පොන්සේක මහත්තයා කෙවින් බලන්න මේ වතාවේ ආවම කෙවින් හැංගේද? එහෙම නැත්නම් කෙවින් තාත්තට මූණ දීලා මේ ප්‍රශ්නේ විසඳ ගනීවිද? ඒ කියන දේෙන් මම අදහස් කරේ මේ මංජිත සහ කෙවින් පටලැවිල්ල. ඔය කෙවින් ඉන්නවනේ. එයා මංජිත විදියට තමයි ගොඩක් කාලයක් මේ ගෙදර මිනිස්සු ඉස්සරහා හැසිරුනේ. ඉතින් කවදා හරි මේ කතාව එළි වෙන්න ඕන නේද? ඉතින් මං හිතනවා ඒක හොඳ විදියට එළි වුණොත් මංජිතට නිම්නාවිව ගෙදර මිනිස්සුන්ගේ හිත රිද්දන්නේ නැතුව එයා ගාවට ගන්න පුළුවන් වේවි. හැබැයි ගෙදර මිනිස්සු දැනගත්තොත් ඇත්තටම ඒ ඉන්න ප්‍රින්සිපල් කෙනෙක් සහ ගුරුතුමියක්නේ. ඉතින් මේ දෙන්න ඇත්තටම හිතාවේ මෙයා ලොකු බොරුකාරයෙක් මෙච්චර ලොකු දෙයක් ඇයි අපෙන් හැංගුවේ කියලා. හැබැයි ඉතින් කෙවින් මේ වෙලාවේ මොනව කරයිද කියලා අපි කාටවත් කියන්න බෑ. ඉතින් කෙවින් තාත්තා දැක්කොත් එහෙම මොනව හරි හේතුවක් කියලා කෙවින් මග අරින්න ඉඩකඩක් තියෙනවා. මොකද කෙවින්ට මේ දේ තමන් මෙච්චර කාලයක් බොරුවක් කරේ කියන දේ මේ ගෙදර මිනිස්සුන්ට කෙලින්ම කියන්න බෑ. ඉතින් ඒක නිසා මට හිතෙනවා කෙවින් මේ සැරේ මග ඇරලා යන්න හදයි කියලා. ඉතින් මේ කොහොම මග අරින්න හැදුවත් කෙවින්ගේ තාත්තා මට හිතනවා මේ අවස්ථාවේදී මේ ගෙදර මිනිස්සුන්ට විස්තර කරાવી මේ ඉන්නේ තමන්ගේ පුතා කියලා. මොකද ඇත්තටම කෙවින්ගේ තාත්තා මේ ගමනේ ඉන්නෙත් කෙවින් කියන්නේ ගොඩක් සැප පහසුවට ගොඩක් පහසුකම් මැද හැදුණු කෙනෙක්. ඉතින් මේ වගේ කෙනෙක් කකුල තුවාල කරගෙන මේ වගේ තැනක වැඩ කරලා කකුල තුවාල කරගෙන ඉන්නවා කියලා දැනගත්තාම කෙවින්ගේ තාත්තට ලොකු දුකක් ඇති වේවි. ඒ වගේම කෙවින්ගේ තාත්තට ඕන වේවි මේ කතාව ඉක්මනටම විසඳන්න. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මට හිතෙනවා කෙවින්ගේ තාත්තා පළවෙනි වතාවට මේ ගෙදර අයත් එක්ක මේ දේ කතා කරනවා. ඉතින් මේ හැම දෙයක්ම අතරේ කෙවින්ගේ තාත්තා දැනගන්නවා නුරාන් කියන්නේත් හොඳ කෙනෙක් නෙමෙයි. එයාත් තමන්ගේ පවුලට ගැළපෙන කෙනෙක් නන් නෙමෙයි කියලා. හැබැයි මේ නිම්නාවි කියන ගෑනු ළමයා තමයි කෙවින්ට ගැළපෙනම කෙනා කියලා මේ අවස්ථාවේදී ෆොන්සේකට හිතෙනවා. මොකද අලුතින් බිස්නස් එකක් පටන් ගන්න උදව් කරා වගේම මේ කෙවින්ගේ ලස්සන වෙනසටත් හේතුව නිම්නාවි කියන දේ ගැන ෆොන්සේකට ලොකු අවබෝධයක් තියෙනවා. ඉතින් මං හිතනවා නිම්නාවිට ඇත්තටම ෆොන්සේක මහත්තයා එක සැරෙම කැමති වෙයි කියලා. ඉතින් අපි බලමු මේ කොටස කතාවේදී සිද්ධ වෙයිද කියලා.